ආයිබෝන් ඔයාලා හැමෝටම අද මම ඔයාලට කියලා දෙන්නේ CBS එකක් කොහොමද කරන්නේ කියන එක. ඒකට අපි ෆින්ගර් ප්‍රික් සැම්පල් එකක් තමයි පාවිච්චි කරන්නේ. මේකෙදී අපි venous blood ඒ කියන්නේ මේ විදිහට කලෙක්ට් කරගන්න සැම්පල් දාගන්නේ නැහැ. මේකෙදී අපි ග්ලූකෝමීටර් එකක් ලැන්සෙට් ඒ වගේම රියජන් ස්ට්‍රිප් භාවිතා කරලා ග්ලූකෝමීටර් එක ආධාරයෙන් සැම්පල් එකේ තියෙන sugar level එක detect කරනවා. මේකෙදී අපි පාවිච්චි කරන glucometer එක calibrated වෙන්න ඕනේ. ඒ වගේම අපි පාවිච්චි කරන reagent strip එක expire වෙලා තියෙන්න බෑ. thumb, index finger සහ little finger මේකට යොදාගන්නේ නැහැ. මොකද ඒ වගේ nerve supply එක වැඩි, sensitivity එක වැඩි. middle finger, ring finger කියන්නේ මැද කිල්ල සහ මුදු කිල්ල තමයි පාවිච්චි කරන්නේ. මෙතන පෙන්වන විදිහට ඉන්ඩෙක්ස් ෆින්ගර් එක තමයි පාවිච්චි කරන්නේ. ඒක සුදුසු නැහැ මේ CBS එකේ සැම්පල් කලෙක්ට් කරන්න. ඒ වගේම මේ පේෂන්ට්ගේ ෆින්ගර් එකේ දෙපැත්තෙන් තමයි අපි ප්‍රික් කරන්න ඕනේ. මැද හරියෙන් ප්‍රික් කරන්න නැහැ. මොකද ඒ හරියට තියෙන නර්ව් සප්ලයි එක වැඩි. ඒ වගේම අස්තියට ගැටෙන්න පුළුවන් හැකියාව වැඩි. ෆින්ගර් එක ප්‍රික් කරන්න කලින් අපි හොඳට මසාජ් කරලා බ්ලඩ් සප්ලයි එක වැඩි කරගන්න ඕනේ. ඊට පස්සේ තමයි අපි ක්ලීන් කරන්නේ. ඒ වගේම නීඩල් ප්‍රික් එක කරන්න කලින් අපි ස්ට්‍රිප් එක ග්ලූකෝමීටර් එකට සෙට් කරගන්නවා. ඊට පස්සේදී තමයි ෆින්ගර් ප්‍රික් එක කරන්නේ. ප්‍රික් එක කරලා මේ විදිහට ෆස්ට් ඩ්‍රොප් එක මේ ස්ට්‍රිප් එකට එන්ටර් කරගන්නේ නැහැ. මේක රිසල්ට් එක වර්ධින්න පුළුවන්. මොකද අනිකුත් ෆ්ලුයිඩ් මේ ප්‍රික් එකේ පළවෙනි ටිකෙන් එන්න පුළුවන් නිසා. ඒ නිසා අපි පළවෙනි ඩ්‍රොප් එක අයින් කළා තමයි ස්ට්‍රිප් එකට සැම්පල් එක ඇඩ් කරගන්නේ. මේකේ මේ පෙන්වන විදිහට පේෂන්ට්ගේ මැද කිල්ල සුදුසුයි. ඒකේ ඩෝසල් ඒ කියන්නේ පැත්තෙන් තමයි අපි ප්‍රික් එක යොදන්නේ. මේකේදී අපි ලැන්සින් ඩිවයිස් එකක් පාවිච්චි කරනවා. ඒක මේ විදිහට පළවෙනි ඩ්‍රොප් එක අයින් කරලා තමයි සැම්පල් එක ඉන්සර්ට් කරගන්නේ. ඊට පස්සේදී අපි එන රීඩින් සටහන් කරගන්නවා පේෂන්ට්ගේ කැපිලරි බ්ලඩ් sugar level එක විදිහට. ඒ වගේම වේස්ට් ඒවා කියන්නේ ලැන්සෙට් ඒවා ෂාර්ප් පින් එකට ඇඩ් කරන්න ඕන. මේවා රීයුස් කරන්නේ නැහැ. ඒවා ඩිස්පෝසබල් ලැන්සෙට්.